Hi, good morning guys. ඉතින් කොහොමද ඔයාලට? අපි අද කොට දවසකින් vlog එකක් කරන්න කල්පනා කරා. ඇවිල්ලා අපේ wife ගේ අද birthday එක. ඉතින් මෙච්චර කල් අපිට vlog එකක් කරගන්න බැරි වුණා. මොකද කේස් එක උනේ අපිට. මෙයා අපිත් එක්ක හිටපු ඉන්න. මෙන්න මෙයා අපේ අලුත් සමාජිකයා. Dylan, hi can say hi. Go, me. Bye. Hi. ඉතින් guys අද අපි wife ගේ birthday එක දවසේ නිසා අපි යන්න plan කරා රිකිල්ලගස්කඩ මාරබැද්ද resort. ඉතින් Sunday and Monday දවස් දෙකක් අපි එහෙ ඉන්නවා. ඉතින් මෙන්න මේ මාසකටක පුංචි කොල්ලත් එක්ක තමයි යන්නේ අද. ඉතින් මොනවද කියන්නේ තියෙන birthday එක දවසේ? ඔව් අපි ෆස්ට් ටයිම් මේ යන්නේ. අපි දැන් ඉස්සර වගේ කැම්පින් තාම බෑ අපිට. මොකද මේත් එක්ක අමාරුයි එක පොඩි රිස්ක් එකක් තියෙන නිසා. බලමු ඉස්සරහට අපි ඒක ගැන තෝ කටි රිවිව් එකක් කියන්න. එහෙනම් bye. ආපු ගමන් මොනවද කරන්නේ මේ? පළවෙනිටම සලාඩ් එකෙන් කොටක් ගන්නෙ? නෑ ළමයාට කෑම හදනවා. කෑම කවන්න යන්නේ.
හායි අපි දැන් හොටෙල් එකට චෙක් ඉන් වුණා. අපි ආවේ දවල් 12ට වගේ නේද? 12ට ආවේ. ඉතින් අපි ෆුල් බෝට් තමයි මේ පැකේජ් එක රිසීව් කරේ. ඉතින් අපි ආපු ගමන් පොඩ්ඩක් ඉඳලා වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන අපි ලන්ච් එක අරගෙන දැන් අපේ රූම් එක රෙඩි වෙලා තියෙනවා. දැන් වෙලාව 2යි. ඉතින් දැන් අපි චුට්ටක් වෙලා ඉඳලා අමුව පොඩ්ඩක් බැස්සහම වෙන්න මේ ලස්සන පූල් එකට යනවා. මාර view එකක් තියෙන්නේ. මෙතන ඇත්තටම දැකපු නැති view එකක් නේ. මාරම ලස්සනයි. ඔව් මෙතෙන්න කියන්නේ මේ අපි ඉන්න තැන ඉඳන් පිටිපස්ස ගත්තාම තියෙන්නේ කෙලින්ම නුවරඑළිය පාර. ඊට පස්සේ ලූල් කඳුර, ඊට පස්සේ මන්දාරම් ඔක්කොම තියෙන්නේ මේ අපේ view එකට. එතකොට අපේ rooms තියෙන්නේ මෙතන උඩින් තමයි rooms තියෙන්නේ. අපි room tour එකක් ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. ඉතින් දැනට අපි pool එක චුට්ටක් පෙන්නනවා. ඔව් pool එක කොහොමද කියලා. හරිම clean කියන්නේ අපි හිතුව ඇත්තටම අද මේ වහීවි ඒ කියන්නේ මේ ආර විදියට කියලා. ඒ වුණාට මේ ක්ලයිමට් එක නම් සුපිරි. ඉතින් කතා කරලා වැඩක් නැහැ. හුලං කියන්නේ මාර හුලගක් තියෙන්නේ. පුංචි පුතා නිදි. යාපුල් සැපේ නිදි. ඉතින් මොකද වැඩ කියන්න තියෙන්නේ? ලස්සනයි නේ. ලස්සනයි. මාරම ලස්සනයි. ඉතින් අපි ඊළඟට room tour එකක් කරලම pool එකට එන්න තමයි ඉන්නේ. නම් guys තව චුට්ටකින් අපෙමු. Birthday girl. Sidi. Birthday to me. Cap එක කොතිය. වයින් එක කොතිය. Tada. මේකද කොටේ. නෑ අරක. වා කියන්නවා සර්ප්‍රයිස් මොකද උන්නේ? ඔව් සර්ප්‍රයිස් මට කේක් එකක් තියෙනවා අතන පොඩි සෙලිබ්‍රේෂන් එකක් එකෙන් රැට තියේ. මේක තමයි අපේ රූම් එක. අපි ඇඩිෂනල් ඉල්ලුවා කොට් එකක්. කියන්නේ බබා ඉන්න. තියලා බලමුද? චෝටි කොට් එකක්. තියලා බලමු. නැකිටිය බයිරට. අලි පැටියෙක් ඉන්න මේක ඉන්න බැරි. ඉතින් මේක තමයි අපේ රූම් එක. මාරම ලස්සනයි. කියන්නේ අපි එක්ස්පර්ට් කරේ නැහැ මෙහෙම එකක්. මම කේක් එක මෙයා කරා වයින් එකත් එක්ක. මේක අපේ මේ පැත්තේ view එක. අන්න මෙයා ඒයි චිඩිලන් මොකද මේ කරන්නේ?
කොට් එක බෑලු. ලස්සන ඩෙකෝ එකක් තියෙනවා. ඉතින් මේක තමයි අපේ view එක. අපි හෙට උදේ මේක බලන්න ඉන්නේ. Wow. මේ පැත්තෙන් ඔයාලට පේනවා වික්ටෝරියා ජලාශය. අන්න අතන ඩෑම් එක මං හිතන්නේ මං වැඩිය දන්නේ නැහැ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක තමයි නුවරඑළිය පාර. මේ තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම මේ දිගටම නුවරඑළිය පාර තියෙන්නේ. ඕම යන්නේ නුවරඑළිය පාර. ඉතින් මාර view එකක් තියෙන තැනක්. බලන තැන කඳු තියෙන්නේ. කියන්නේ මේ ඉඳන් මෙහෙටම යනකල් කඳු. මාර සෙට් එකක් තියෙනවා. මාර ලස්සනයි. තමයි බාත්රූම් එක. හෙලෝ අපි දැන් පූල් එකට ආවා. මාර ලස්සනයි. අපේ චූටි බබත් හොඳට එන්ජොයි කරනයි. එයාගේ සෙකන්ඩ් ටයිම් ෂූල් එක්ස්පීරියන්ස් එක මේ. මාර ලස්සනයි. දැන් වෙලාව සාමාන්‍යයෙන් හවස 4 වගේ. මාර විදිහට ලස්සනයි කියන්නේ මාර view එකක් තියෙනවා. මාරට පේනවා view එක. මාර view එකක් තියෙනවා. අපේ චූටිම චූටි බට්ටත් එක්ක. හා පැටියා. හා පැටියා. ටිං 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 ටිං. ඉතින් අපි ආවා දැන් වෝක් එක ඉස්සෙල්ලා උඩ හිටියේ දැන් මෙන්න මේ ප්ලේස් එකට ආවා මාර ලස්සනයි කියන්නේ අපි ඔව් මේ
මෙතන මේ මාරපැද්ද රිසෝට් එකේ බැඩ්මින්ටන් කෝට් එක තියෙන තැන. මෙන්න මෙතන. එතනින් උඩ තමයි pool area එක මෙන්න මෙතන. මෙන්න මේ ටික. උඩ තමයි මේ hotel එක තියෙන්නේ. හරි දැන් අපි යන්නේ මෙතනින් පාතට. ඔව්. මෙන්න මෙතනින් පාතට යන්නේ. යමු අපි ගිහලා කොහොමද කියලා. පාර හරියට දන්නෙත් නැහැ. ටක් යනවා ඒත් බලන්න මයින්ඩ් එක තමයි හදාගන්න කියන්නේ. Oh my god. මෙතන තියෙනවා හෙලිපෑඩ් එකක්. ඔයාලට පේනවද මෙන්න මෙතන අර තියෙන්නේ. අපිට එතෙන්නත් යන්න පුළුවන්. අපි දැන් මෙතන තියෙන මෙඩිටේෂන් ඒරියා එකක්. ඒකටත් යමු බලන්න. මේ පාර wow. මෙතන අර මේ මෙතන නම් මාර රිලැක්සින් තැනක්. ඔයාලට පේනවා ඇති මේ බෝගහක් තියෙනවා. ඉතින් බෝගහ ඒ බලන්න මෙතන තියෙන හැටි. මෙතන බෝගහක් තියෙන්නේ මේ බෝගහ යට තමයි මේ භාවනා කරන්න එහෙම මේ හදලා තියෙන්නේ. ඒතරම මාර ලස්සනයි තැන. හැම තැනම බලන තැන මාරම view එකක් තියෙන්නේ. මේ දැන් වෙලාව 5:06 වගේ. ඔව් හරියටම 6යි. මාරම vibe එකක් තියෙන්නේ. අපිත් එක්ක පොඩි යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. මේක නම් අලාකාට් මෙනු එකක් යන්නේ. එතකොට මේ අපි සුප් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි මේන් කෝස් එක තියෙනවා. මේ විදියට. ඒ ඩෙසර්ට් එක තියෙනවා. හොඳම දේ ඇවිල්ලා මේ අපේ රූම් එක. සෝ අපි ඩයින් කරන්න යන්නේ මෙන්න මෙතන. Good morning guys. ඉතින් sunrise එක තමයි අපිට පේන්නේ. දැන් වෙලාව උදේ 5:30 වගේ. ඔව් හරියටම 5:30යි. ආරම ලස්සනයි. මෙතනින් තමයි sunrise එක තියෙන්නේ. මීදුම තියෙනින්ද පේන්නේ නැහැ එච්චර.
good morning. කවුද මේ? Hi. ඉතින් ඔයත් හැරියෝදනේ සන්රයිස් එක බලන්න. ඇයි සුදු මහත්තයෝ? උදේ 5ට වගේ ඉතින් සන්රයිස් එක අපි බලලා පෙට්ටි එකෙන් අරගෙන දැන් යනවා පොඩි වෝක් එකක්. ටැන්ජත් එක්ක ඉන්න අපිත් එක්ක. මෙතන තියෙනවා පොඩි ට්‍රී හවුස් එකක් නේද? ඔව් ප්ලේ ඒරියා එක ඇතුලේ තියෙනවා පොඩි ට්‍රී හවුස් එකක්. ආ ලස්සනයි. තමයි ඇයිද? ඔක තියෙනවා. අර හැම තැනම සෑහෙන වෙනවා. ඉන්න එකට සෑහෙන වෙනවා. ඉතින් මේ ට්‍රී හවුස් එකේ තියෙන ගහ තමයි මේ තියෙන්නේ. උඩටම අපි මෙතන තියෙනවා පොඩි ප්ලේ ග්‍රවුන්ඩ් එකක්. ඒක බාස්කට් බෝල් තියෙනවා. ඊට පස්සේ මෙතන ගහන්න පුළුවන්. අන්න අතරක් තියෙනවා අර පොඩි මේ අට්ටාලයක් වගේ තියෙන්නේ. මාර හුලක් තියෙන්නේ.
ඊළඟට තියෙනවා තව ලස්සන තැනක්. ඔව්. මේකේ මාරේ එජ් එකක් තියෙන. ඒ කියන්නේ මේ හොටෙල් එක තියෙන තැන හොඳට මෙතනින් පේනවා. ඉතින් අපි මෙතෙන් ආවා. ආනක තැන. ඔයාලට පේනවද මේ මෙන්න මෙතන තමයි රිසෝට් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ නැරෝ තැනක් තියෙනවා මේ හොටෙල් එකේ ලෑන්ඩ්ස්කේප් එක. මාර ලස්සනයි. මෙතන ඉඳන් මේ සේෆ්ටි හැබැයි මේකට හොඳටම හදලා තියෙනවා. මෙහෙම තියෙනවා මේ මිනිමල් එන්ඩ් වගේ. ලස්සනයි දැන්. බබාගේ බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ? අපේ බේබිගේ බ්‍රෙක්ෆාස්ට් එකට තියෙනවා මෙතන කොළ කැඳි එකක්. ආයෙ ෆෘට්ස් තියෙනවා. ඕට්ස් තියෙනවා. නෑ ඒක දෙන්නේ නැහැ ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරලා නේ. අපි බොයිල්ඩ් එග් එකක් දෙන්න. අපි ඕඩර් කරා එකක් නේ. බොයිල්ඩ් එකක්. යාර අපේ අර හන්ද දිහවලයි. is drinking cola can. කැම්ම එක දිහා බලාගෙන පොඩි.
කොල්ලකඳ පිස්සෝ දේ බොසා සුද්දා බොන්න ඉතින් දැන් අපි චෙක්කවුට් වෙන්න යන්නේ දැන් වෙලාව 11:00යි ඉතින් කියන්නකෝ බර්ත්ඩේ ඩේ එක කොහොමද කියලා බර්ත්ඩේ එකේ ඔක්කොම අපි ප්ලෑන් කරපු විදිහටම වුණා. ඉතින් හරිම හැපි එකෙන් එන්ජොයි කරලා පුළුවන් උපරිමයෙන්ම එන්ජොයි කරානේ. ඔව් අපි ඒ කියන්නේ අපේ බබත් එන්ජොයි කරා. ඔව් බබා එන්ජොයි කරලා වැඩිකමට තාම නිදි. ඉතින් ඕ ලස්සනයි සන්රයිස් එක ඊට පස්සේ මේකේ වෝකින් එකක් තියෙනවා මාර ලස්සන වෝකින් ඒරියා එකක් තියෙනවා. හයිකින් යන අය නම් ගොඩාක් ආස වෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් අපි ඉඳලත් අපි කොහොම හරි රූම් එකේ වැඩි වෙලාවක් හිටියේ නැහැ රෑ නිදා ගන්න ටික විතරයි. ඊස්සේ බබත් එක්ක අපි හෙලිපෑඩ් එකට යනකම් මේකේ පල්ලෙහාටම ඇවිදලා ඊයේ හවසත් ගියා දැන් අද උදේත් ගියා. මාරම ලස්සනයි. ඒ කියන්නේ හුලගයි වෝක් එකයි මාර ගති. ඉතින් හොටෙල් එකේ ස්ටාෆ්ත් හරි හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි. කියන්නේ අපිට හැමදේම කියන පොඩි බබෙක් එක්ක ආවේ ෆීඩින් චෙයා එකක් වුණත් ඒක පිහලා ඔක්කොම මේවා කරලා ක්ලීන් කරලා ඒ කට්ටියත් හරිම අපිට සපෝටිව් කොට් එකක් හම්බුණා. ඔව් ඒ ටික ඊට පස්සේ ඒ කියන්නේ දැන් අපි බබාට කෑම කවනකොට උනත් අපිට අපි බොයිල් එක ගියා කිල්ලලා ඊට පස්සේ එම පිහියක් වුණත් ඒවා ඔක්කොම ටික ඒ කට්ටිය අර ටක් ගාලා එක මේවා කරලා දුවි දීලා එහෙම ඔක්කොම ටික කරා. ඉතින් ෆයිනලි මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? එහෙමයි මාරම ලස්සන හොටෙල් එකක් තනිකර හෙවන් එකක්. ඔව් ඒක හෙවන් එකක්. හොටෙල් එකක් කියන්නේ මේ සරවුන්ඩින්ග්ස් මාරම ලස්සනයි. ඇත්තටම මාර ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්. ඔව් ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් එහෙම දැන් අපි වෙන තැන් වලට ගිහිල්ලා ඩිස්ටර්බ් වෙන්නේ නැති විදියට යාලා ඔක්කොම මැනේජ් කරනවා. ඔව් ඒ කියන්නේ අර අපි මොනිය ඔළුවේ තියාගෙන ඉන්නේ ලයින් එකක් නේ. ඒ කියන්නේ මේ හොටෙල් එක මෙහෙමයි කියලා නිකන් අර ලොකුවට ඔළුවේ තියාගෙන ඉන්නේ නැතුව අපිට ගෙදර වගේ ඉතින් ඉන්න පුළුවන් ෆීලින් එකක් තියෙනවා ඉතින් ඇත්තටම. අපි නම් ඉතින් සුපිරියටම එන්ජොයි කරා. බබා එක්ක ආපු ෆස්ට් ටයිම්. ඔව් අපි බබා එක්ක කියන්නේ මීට කලින් ඇවිල්ලා නැහැ කොහෙවත්. කියන්නේ වෙන තැන්වල ගිහිල්ලා තිනා මේ වගේ අවුටින් එකක් ආපු ෆස්ට් ටයිම්. ඒ කියන්නේ අපි සෑහෙන්න බය වුණා කෑම කවා ගන්න. ඊට පස්සේ මෙයා අඬයිද අපිට ගෙදර යන්න වෙයිද සීතල දරා ගන්න පුළුවන් වේද එහෙම ප්‍රශ්න ගොඩක් තිබ්බා අපිට. ඉතින් අපිට එහෙම කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ අපි ලෑස්තිලා ආවි මෙඩිකල් ඔක්කොම ටික අරගෙන. ඉතින් පොඩි බබෙක් එක්ක එනවා සෙල්ලම් නැහැනේ. ඉතින් හරිම හොඳට වැඩේ වුණා. මෙයාත් ලොකු හොඳටම එන්ජොයි කරා. එහෙම තමයි තින්නේ. අපිට ආයේ හොටෙල් එකට ආස හිතන විදිහටම අපි එන්ජොයි කරා. ඔව් එන්ජොයි කරා. හොඳයි තින්නේ. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු ළඟදිම. නම් goodbye.